මේ තියෙන්නේ මම අද පෙන්වන්න යන්නේ ඔයාලට මස් මාළු වලට දාන්න පුළුවන් රස ගොඩක්ම වෙනස් කරන්න පුළුවන්. අපි කීපයක් දානවනේ දෙම්මට මෙයා ගොඩක්ම වෙනස් කරනවා මේ ඒ ව්‍යංජනේ තියෙන රස. මස් හෝ මාළු ඒ වගේ දේවල් තමයි මස් මාළු වගේ උයන්න හදන දේවල් වලටත් ලොකු රුකුලක් දෙන හොඳම පැලයක්. සමහර වෙලාවට මේ යන්තම් පේනකොට ඔයාලා හිතාගනි. හැබැයි මම නම එහෙම කියනවා. ඔන්න බලන්න මේ තියෙන්නේ පැලේ. අපි බලමු හොඳට මේ පැලේ මොකක්ද කියලා. මේ තියෙන්නේ ලස්සනට හදාගත්ත හොඳට සේර පැලයක්. සේර පඳුරක්. එතකොට මේකෙන් මේ පැලයක් ගලවලා මේක අපිට පුළුවන් මේ වගේ මේ මුල තමයි මේ තියෙන මුල් මේක තමයි අපි දාන්නේ. මේකෙදී අපිට හුඟක් මේ කනම් ගලවන්න අමාරු තරම් විතර ලස්සන හොඳට හැදිලා ඒක අපි කොයි එකටත් ගලවමු පැලයක් නේද? මේ තියෙන්නේ ගහේ මුල පැත්ත. මේ පැත්ත තමයි අපි කපලා දාන්නේ. ඇත්තටම ඊටාම රස මහ පුදුම රසක් දෙන්නේ. ඒ රස අර මස්සල මාළු වල තියෙන පිලී ගතිය යවන්න ඕන අමාරු කෙනෙක් ක්‍රියා ගන්න හදන්න බැරි කෙනෙකුට මේ ගහේ මේ කොළ ඒ වගේම මේ ගහේ තියෙන මුල අලේ වගේ පොඩ්ඩක් තියෙනවා. ඒ ටික දැම්මහම ඕන කෙනෙක්ගේ හොද්දක් හොඳට රස කරගන්න පුළුවන් හොඳම දෙයක්. ඊටාම හොඳයි ගුණයි රසයි. ඉතින් සේර ගහ ඕගොල්ලෝ හැමෝම දන්නවා. ඒ වුණාට මේක ඉතින් ඇත්තටම නොදන්න අයත් ඉන්නවා. මේක පාවිච්චි කරලා බලන්න. මේ පොදි වලට ගොඩක් රසයි. සමහර ಜಾති අපිට තියෙනවා මස් මාළු වගේ උයන ඒවා. ඒවටත් මස් මාළු රහ හොඳටම දෙන්න මෙයා හරි දක්ෂ පැලයක්. ඉතින් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. මම ඊට පස්සේ තව හොඳ වීඩියෝස් අතව ඒව අරන් එනවා. මම ෆලෝ කරලා තියාගන්න මගේ ආදරණීය හැම යාළුවෙකුටම ආදරෙන් මම කතා කරලා කියන්නේ මේ වීඩියෝ එක බලලා ඊළඟ ඒවටත් මාව ෆලෝ කරලා තියාගන්න. මම ගේනවා ලුණු ගෙදර නැතුව ලුණු බෙදුමක් කොහොමද හදන්න තියන්නේ කියලා.